ආයුබෝවන් ඔබ සියලු දෙනාටම ඒ වගේම සියලුම දෙනාට සුබ දවසක් වේවා. මෙම වීඩියෝවෙන් ගෙනීමට සූදානම් වන්නේ කටක ලග්න හිමියන් සඳහා සැප්තැම්බර් 15 සහ සැප්තැම්බර් 16 සිදුවන සිකුරු මාරුව සහ බුධ මාරුව හේතුවෙන් ඔබගේ ජන්ම කේන්ද්‍රයට අනුව ඔබගේ දෛවයේ වෙනස් වන ආකාරය පිළිබඳව. ඉතින් මෙවැනි වටිනා වීඩියෝ තවත් ඔබ කරා ළඟා කර ගැනීමට ජයසින්දු ජ්‍යොතිෂ නාලිකාව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ඒ විතරක් නෙමෙයි බෙල් නොටිෆිකේෂන් බටන් එකද ඔන් කරන්න අමතක කරන්න එපා. හොඳයි. අපි දැන් යමු කටක ලග්න හිමියන් සඳහා මෙම සිකුරු මාරුව සහ බුධ මාරුව නිසා ඇතිවන බලපෑම් පිළිබඳව විස්තර කරන්න. ඉතින් සිකුරු ග්‍රහයා කියන්නේ කටක ලග්න හිමිය ඔබගේ 4 වෙනි සහ 11 වෙනි අධිපති. ඉතින් ඔබගේ ඉඩකඩම් නිවස මව පිළිබඳව කරුණු වගේම ඔබගේ ආදායම් පිළිබඳව ද කරුණු නිවේදනය කරන්නේ මෙම සිකුරු ග්‍රහයා විසින්. ඉතින් මෙම සිකුරු ග්‍රහයා ඔබගේ දෙවැන්න වෙත තමයි ගෝචරය වීම සිදුවන්නේ. ඉතින් ඔබගේ ධනය පිළිබඳව ආදායම් පිළිබඳව නිවේදනය කරන ග්‍රහයා සම්ප්‍රාප්ත වන්නේ ඔබගේ තැන්පත් ධනය පිළිබඳව නිවේදනය කරන භාවය වෙත. එහෙමත් නැත්නම් ඔබගේ පවුල පිළිබඳව නිවේදනය කරන දෙවන භාවය වෙත. ඉතින් මෙම කාලය තුලදී ආදරණීය සිකුරු විසින් ඔබගේ පවුල තුල ආදරය, කරුණාව, දයාව ඉස්මතු කරනවා. ඔබගේ පවුලේ සමාජිකයන් අතර ආදරණීය බැඳීමක් ඇති කරනවා. ඒ වගේම ඔබගේ ධනය සඳහාද මේ ඊටම යහපත් ග්‍රහ ගෝචරයක් ලෙසයි පෙන්눔 කරන්නේ. මොකද ආදායම් සම්බන්ධ ග්‍රහයා ඔබගේ තැන්පත් ධනය සම්බන්ධ භාවය වෙත පැමිණිලා ඉන්නවා. ඉතින් මෙම කාලය ඔබගේ ධනය සම්බන්ධ කටයුතු වලට අවධානය යොමු කිරීමෙන් ඔබගේ වාසිසහගත බව වැඩි දියුණු කර ගැනීමට ඔබටම පුළුවන්. ඒ වගේම සිකුරු ග්‍රහයා ඔබගේ දෙවන භාවය තුල සිටින අතරතුර ඔබගේ 6 වෙනි සහ 8 වෙනි වෙතද දෘෂ්ටි ලබා දීම සිදු කරනවා. මෙම 6 වෙනි සහ 8 වෙනි යනු එතරම්ම සුබ භාව නොවන අතර නමුත් මෙහිදී සිකුරු ග්‍රහයා සෞම්‍ය ග්‍රහයෙකු නිසා ඔබට යහපත් ප්‍රතිඵල අත්කර දීම සිදු කරනවා. නමුත් 6 වෙනි භාවයට ලබා දෙන මෙම දෘෂ්ටිය නිසා ඔබට ස්ත්‍රී ස්වරූපයෙන් සෞම්‍ය ස්වරූපයෙන් ළඟා වෙන සතුරන් පිළිබඳවද නිවේදනය වෙනවා. ඔබට හොඳ මූණ පෙන්වාගෙන එන මිතුරු ලෙසයි ඔබේ ජීවිතයට ආකර්ෂණය වන පුද්ගලයන් සම්බන්ධව ඔබ තරමක් සැලකිලිමත්ව සිටිය යුතු කාලයක් තමයි මේ එළඹිලා තියෙන්නේ. ඒ වගේම ඔබට යම් යම් විසිතුරු දේවල් මිලදී ගැනීමට සිත් පහළ වෙන කාලයක් තමයි මේක. නමුත් ඒවා සඳහා ණයට මුදල් අරගෙන ණයගුල් වල පැටලීම සිදු නොකරන ලෙසත් මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම සිකුරු ග්‍රහයාගේ දෘෂ්ටිය 8 වන භාවය වෙතද ලැබෙන බව මම පැවසුවානේ. ඉතින් 8 වෙනි නිවේදනය වෙන්නේ ඔබගේ සහකරු හෝ සහකාරියකින් ඔබට හිමිවන ධනය, ඒ වගේම පාරම්පරික ධනය පිළිබඳව. ඉතින් මෙම දෘෂ්ටිය නම් ඔබට යහපත් බව මම කියන්න කැමතියි. මොකද ඔබට පාරම්පරිකව ධනයක් ලැබීමට නියමිතව තිබුණා නම් ඒ සඳහා සුබ කාලයක් තමයි මේ ගත වෙන්නේ. ඒ වගේම සහකරු හෝ සහකාරියගෙන් ඔබට යම් දේපලක් උරුම වීමට තිබුණා නම් ඒ සඳහාද යහපත් කාලයක් තමයි මේ කාලය. සැප්තැම්බර් 16 වෙනිදා බුධ ග්‍රහයාද කන්‍යා රාශිය වෙත ගෝචරය වීම සිදු වෙනවා. ඉතින් කන්‍යා රාශිය කියන්නේ ඔබගේ තුන්වැන්නෙන් කියවන්නේ ඔබගේ සහෝදර සහෝදරියන්, ඔබගේ හැකියාවන් සහ ඔබගේ ආත්ම ශක්තිය වැනි කාරණා පිළිබඳව. ඉතින් බුධ ග්‍රහයා ඔබගේ හැකියාව පිළිබඳ නිවේදනය වන භාවයට පැමිණීම නිසා ඔබට ඔබගේ ශාස්ත්‍රීය හැකියාවන්, ගණිතමය හැකියාවන්, ඒ වගේම තර්ක කිරීමේ හැකියාව ආදිය වර්ධනය වන බව දැක බලා ගන්න පුළුවන්. මොකද බුධ ග්‍රහයා පැමිණෙන්නේ ඔහුගේම රාශියක් වන කන්‍යා රාශිය තුල. ඉතින් මේ රාශිය තුලදී ඔහු උච්ච වීමද සිදු වෙනවා. ඉතින් මෙම ග්‍රහයා බොහෝ සෙයින් බලවත් වීම නිසා ඔබට අනිවාර්යෙන්ම සුබඵල උදා කර දීම සිදු කරනවා. ඒ වගේම බුධ ග්‍රහයා කියන්නේ ඔබගේ 3 වෙනි සහ 12 වෙනි අධිපති ග්‍රහයා.
ඉතින් 12 වෙනින් කියවෙන්නේ වියදම් ගමන් බිමන් ආදිය පිළිබඳව. ඉතින් එවැනි ග්‍රහයෙකු ඔබගේ 3 වෙනි තුලට පැමිණීම නිසා ඔබට ඔබගේ සහෝදර සහෝදරියන් වෙනුවෙන් වියහියදම් දැරීමට සිදුවන කාලයක් වෙන්න පුළුවන්. ඒ වගේම ඔබගේ හැකියාවන් වැඩි දියුණු කර ගැනීම සඳහාද වියදම් කිරීමට සිදුවන කාලයක් වෙන්න පුළුවන්. ඒ වගේම මේ 3 වෙනියේ සිටින බුධ ග්‍රහයා ඔබගේ 6 වෙනි සහ 9 වෙනි වෙතද දෘෂ්ටි ලබා දීම සිදු කරනවා. ඉතින් මෙම 6 වෙනින් නීතිමය ප්‍රශ්න පිළිබඳවද නිවේදනය කරනවා. බුධ විසින්ද නීතිමය නිවේදනයන් ඇති කරන නිසා ඔබ මේ කාලය තුලදී නීති විරෝධී කටයුතු ආශ්‍රයෙන් බොහෝම ප්‍රවේශමෙන් කටයුතු කළ යුතුයි. නීති විරෝධී කටයුතු නොකර යහපත් ආකාරයෙන් ජීවිතය ගෙන යාමට ඔබ වග බලා ගත යුතුයි. ඒ වගේම බුධ ග්‍රහයාගේ දෘෂ්ටිය ඔබගේ 9 වෙනි වෙතද ලබා දීම සිදු කරනවා. ඉතින් 9 වෙනියෙන් කියවෙන්නේ ඔබගේ වාසනාව, පෙරපින, ඔබගේ පියා පිළිබඳව කරුණු කාරණා. ඉතින් බුධගේ මෙම දෘෂ්ටිය නිසා ඔබගේ වාසනාව පෑදීමට බොහෝ සෙයින් විශේෂ අවස්ථාවක් තමයි උදා වෙන්නේ. ඔබට ඔබගේ හැකියාවන්, ඔබගේ දැනුම වර්ධනය කර ගැනීම තුළින් ඔබගේ පෙර පින පාදා ගැනීමට හැකියාව පවතිනවා. ඒ වගේම ඉගෙන ගන්නා වයසේ පුද්ගලයෙකු නම් ඔබට ඔබගේ පෙර පින පෑදී බොහෝ කරුණු කාරණා ඉගෙන ගැනීමට, වටිනා දේවල් ඉගෙන ගැනීමට අවස්ථාව සැලසෙනවා. ඉතින් මම කියනවා මම පෙර පැවසු සියලු කාරණා පිළිබඳව ඉතා විමසිල්ලෙන් සින්න ලෙස. ඒ වගේම ඔබට මේ වන විට සිකුරුගේ මහදසා හෝ බුධගේ මහදසා එහෙමත් නැත්නම් එම ග්‍රහයන්ගේ අන්තර්දසා හෝ ගෙවෙනවා නම් මා පෙර සඳහන් කළා වූ ප්‍රතිඵල ඔබට අනිවාර්යෙන්ම අත්විඳීමට හැකි බව. ඒ වගේම තමයි ඔබගේ ජන්ම කේන්ද්‍රයේ ඇති බලදුබලකම් හේතුවෙන් එම ප්‍රතිඵල වෙනස් විය හැකි බවද කරුණාවෙන් මතක තබා ගන්න. ඒ වගේම ඔබ සියලු දෙනාටම ඔබලාගේ ජීවිතයේ ඇති අභියෝග ප්‍රශ්න ගැටලු වලට මුහුණ දීමට අවශ්‍ය හැකියාව, ශක්තිය, ධෛර්ය, වාසනාව ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම සියලුම දෙනාට ජයෙන් ජයම වේවා.